එතෙන්දී මම මෙන්න මේ ටොපික්ස් ටික ගැන කතා කරා. ඊට පස්සේ මේ ශ්‍රී ලංකාවේ මූලික සමාජ දර්ශක, ජාතික දර්ශක, ඊට පස්සේ මානව සංවර්ධන දර්ශකය ගැන අපි කිව්වා. දැන් මේක පොඩ්ඩක් ඔළුවේ මතක තියාගන්න. 2023 රටවල් 193ක් අතරින් 89 වෙනි ස්ථානෙ. හරි. මේක තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ අලුත් මේකේ තියෙන්නේ. හරි. right. මේක මතක තියාගන්න. එතකොට රටවල් 193ක් අතරින් 89 වෙනි ස්ථාන. අපිට පස්සේ මේ ටික ගැන සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයාලා ඊට පස්සේ අපි අර මම නෝට්බුක් එකෙන් දාපු ලෙසන් එකක මේ ප්‍රශ්න ටික මම නැවත අහලා තිබ්බා. ඒක මම හිතන්නේ ඔයාලා හොඳට උත්තර ලියනවා. මම හිතන්නේ ගොඩක් වෙලාට ඒක පහසු කියලා තේරෙනවා ඇති. හරි. මේ ටික කතා බහ කරා අපි. ඊට පස්සේ මේ ටික අපි කතා බහ කරා. මේ ටිකත් අපි සාකච්ඡා කරා මැතිවරණ දිස්ත්‍රික්ක ටික. හරි. ඊට පස්සේ මේ මානව සංවර්ධන දර්ශකය ගැන මම ටිකක් විස්තර කරා. මානව සංවර්ධන දර්ශකේ හදන්නේ කවුද? ඒකට අපි යොදා ගන්නා කොම්පොනන්ට්ස් මොනවද කියන කාරණේ සාකච්ඡා කරා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ අර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ තිබ්බේ කලින් වසරක 2025 මාර්තු මාසෙ විතර තියෙන දත්ත පදනම් කරගෙන හදපු අලුත් දර්ශකය තමයි මේ තියෙන්නේ. එතකොට UNDP වෙබ්සයිට් එකට ගියා නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට UNDP වෙබ්සයිට් එකෙන් බැලුවට පස්සේ අපිට පේනවා ලෝක සාමදර්ශක මානව සංවර්ධන දර්ශකයේ සාමාන්‍යයෙන් මම කිව්වා පළවෙනි 5 දෙනා කවුද? හරි. පළවෙනි 5 දෙනා කවුද? ඒක ටිකක් ඔයාලට නිකන් පිළිවෙලට ලියන්න හැකියාව තියෙනවා. නිකන් ලියන්න ඉතින්. අයිස්ලන්තයේ තියෙනවා නෝර්වේ රාජ්‍යය. ඊපොතාවක් ලියන අයිස්ලන්තේ, නෝර්වේ රාජ්‍යය, ස්විට්සර්ලන්ත, ඩෙන්මාර්ක්, ජර්මනි. හරි. සාමාන්‍ය අපිට පේනවා මේ ලෝකේ තියෙන බොහෝ ඉන්ඩිකේටර්ස් වල ඉන්ඩෙක්ස් වල මේගොල්ලෝ තමයි. හරි. එතකොට එහාට මෙහාට ගියත් මේ ඩෙන්මාර්කේ උඩට එනවා, ස්වීඩන් උඩට එනවා. දැන් පස්වෙනි ස්ථානයේ ස්වීඩන් එකක් තියෙනවනේ. පස්වෙනි ස්ථාන දෙකයි. හරි. අයිස්ලන්තය. ඉතින් මේවා තමයි ලෝකේ හොඳම රටවල්. නෝර්වේ රාජ්‍ය, ඩෙන්මාර්කේ. දැන් ඊට පස්සේ අපි ගත්තොත් ලෝකේ ජීවත් වීමට වඩාත්ම හොඳම නගරේ ගත්තොත්. එතකොට ඒවෙත් ගොඩක් වෙලාවට මේ රටවල තියෙන නගර තියෙන. දැන් ගොඩාක් වෙලාවට මේ ඕස්ට්‍රියාවේ වියාන තමයි මුලින්ම තියෙන්නේ. ඩෙන්මාර්ක් වල කෝපන්හේගන්, ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්. හරි. ඒ වගේ නගර ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ ඉන්ඩිකේටර් එකේ බලන්න සාමාන්‍ය මුල් 5 මුල් 10 ඉන්නේ කවුද කියලා අදහසක් ගන්න. එතකොට දැන් මෙතන 5, මෙයා 6, මෙයා 7 ඕස්ට්‍රේලියාව, 8 හොංකොං. හොංකොං, චයිනා, SAR. ඔයාලා හැමතිස්සෙම සාමාන් දැනීම කියන එක කරන විට මේ කටපාඩම් කිරීමේ ක්‍රමයෙන් බැහැර වෙන්න. හැමතිස්සෙම මේ අලුත් කාරණා මොකක්ද කියලා කුතුහලයෙන් යුතුව හොයන්නද. දැන් හොංකොං කියලා තියෙනවා. හැබැයි ආයේ තියෙනවා චයිනා SAR කියලා. මොකක්ද ඒකේ තේරුම එතකොට? මේක බලන්න ඕන ඔයාලා. මේකේ හොංකොං කියලා තියෙනවා, චයිනා SAR කියලා තියෙනවා. දන්න කෙනෙක් මට දාන්න මොකද්ද මේකේ අදහස? අපි හොංකොං කියලා කියන්නේ රටක් වශයෙන් සැලකන්නේ රාජ්‍යයක්. හොංකොං රාජ්‍යය. හරි. ඒක වෙනත් ආකාරයෙන් ගත්තොත් SAR එකක් ලෙස තමයි කියන්නේ. චයිනා කියලා තියෙනවා. මට කියන්න දන්න කෙනෙක් chat එක පාවිච්චි කළා මොකද්ද මේ SAR කියලා කියන්නේ? ඇයි හොංකොං කියන එකත් එක්ක මේ චයිනා සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? චීන සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? chat එකේ දාන්නකෝ. මම ගොඩක් වෙලාවට මේ මයික් එක මියුට් කරලා තියෙන්නේ. මම ඔයාලට කතා කරන්න දෙන්නේ නැත්තේ ඇත්තටම මේ සීමිත කාලයක් තුළ අපිට ගොඩක් වැඩ කරගන්න අවශ්‍ය නිසා. ඉතින් chat එක කියන එක කාටවත් disturb නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒ නිසා chat එක use කරන්න.
කතා කරන්න ගියොත් අපිට මයික් එක කීප දෙනෙක් පාවිච්චි කරපු ප්‍රශ්නයක් වෙන නිසා මම මේක මයිකෙන් කරලා තියෙන්නේ. chat එක බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැමතිස්සෙම Zoom එකේදී chat එකට පුරුදු වෙන්න. මට ඉන්න කට්ටිය දාන්න හොංකොං චයිනා SAR කියන එකේ අදහස මොකක්ද? අඩුම ගානේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා හරියන. නැත්නම් වැරදි උත්තරයක් භාගයට දන්නවා ඒක හරිය දාන්න. මට ඔයාලා පාටිසිපේට් වෙන්න ඕන මේකට. හරි. දාන්න. right. ශිවා ඉන්නවා සේනාලි ඉන්නවා මාධවින මොකද කියන්නේ ඉක්මනට කියන්න. බොහොම පොඩි කාලයේ තියෙන්නේ. ඔව් very good no idea. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔයාලට අදහසක් නැත්නම් ඒකක් දාන්න නැත්නම්. ඒතර මම දන්නෝ අයිඩියා එකක් නැහැ කියලා. හරි. හරි thank you ශිවා. අනිත් අය තවරු දාන්න කෙනෙක් ඉන්නවද no idea? ඒක හොඳයි no idea කියලා හරි දාන්න. දැන් අපි හිතනවානේ මේ දන්නව කියන්නේ නැහැ කියලා. හරි. අනිත් අය මොකද කියන්නේ? no idea. ඒක very good. මට ඒතර දාන්න ඔයාලගේ level එක මොකක්ද කියන එක හරි. right. අනිත් කටියක් දාගෙන යන්න. එතකොට මේ අහලා තියෙනවා මේ හොංකොං කියන එක චීනයට අයිති රාජ්‍යයක්. හරි. එතකොට මේ SAR කියලා කියන්නේ Special Administration Region එකක්. විශේෂ පරිපාලන කලාපයක්. චීනයට අයිති විශේෂ පරිපාලන කලාපයක් තමයි හොංකොං කියලා කියන්නේ. හොංකොං රටේ අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, චාන්සලර් කෙනෙක් නෑ, පාලකයෙක් ඉන්නේ, ප්‍රධාන විධායක පාලකයෙක් ඉන්නේ. පාලකය තමයි කරගෙන යන්නේ. එතකොට ඒ කියන්නේ චීනයට අයිති හැබැයි වෙනම රටක් වශයෙන් ගිහිල්ලා නැහැ. විශේෂිත පාලන ප්‍රදේශයක්. ඒ වගේ තව කීපයක් තියෙනවා. අන්න අපි ඒකත් එක්ක දැනගන්න. එතකොට අපි දන්නවා මේ තායිවාන් කියන එකත් එහෙමයි. තායිවානියත් එහෙමයි. මැකෝවා කියන එකත් එහෙමයි. මැකෝවා රාජ්‍යය සහ තායිවානි කියන එක චීනයට අයිති වෙනමම පරිපාලන බල ප්‍රදේශ. ඒගොල්ලෝ හැබැයි බලාපොරොත්තු වෙන්නේ හැමදාම වෙනමම ඉන්න නෙවෙයි. ඒගොල්ලෝ වෙනම කැඩිලා රටක් වශයෙන් එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. දැන් එහෙම රටක් වශයෙන් එනවනම් කාටද කියන්න ඕනේ? හරි. එතකොට විශේෂිත බල ප්‍රදේශයක් මැකෝවා රාජ්‍යයේ තියෙනවා, තායිවානයේ තියෙනවා. දැන් අපි දන්න නිරන්තරයෙන්ම මේ චීනය සහ තායිවානය අතර ගැටුම් තියෙනවා. චීනය මේ හොංකොං එක තායිවානය මේගොල්ලෝ තමන්ගේ රටට නතු කරගන්න තමයි බලන්නේ. හැබැයි ඒගොල්ලෝ බලන්නේ වෙනම රාජ්‍යයක් වශයෙන් යනතර වෙනම රාජ්‍යයක් වශයෙන් යන්න ඉල්ලීම කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන්ම ඉල්ලීම් කරනවා අපිව වෙනම රටක් වශයෙන් පිළිගන්න කියන කාරණේ. එතකොට අපි දන්නවා මම කලින් කතා කරා මේ 2011 දී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වෙනි සමාජිකයා වශයෙන් දකුණු සුඩානය බාරගන්න. ඉතින් පස්සේ කිසිම රටක් ගත්තේ නැත. හරි. ඒක ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මේකට කියන්නේ මේ අපි කියන්නේ මේ රටවල් වශයෙන් ඉල්ලනවා කියන කාරණේ. ඉතින් ඒක ඒගොල්ලෝ ප්‍රශ්නයක්. නමුත් ඒගොල්ලෝ 2011 පස්සෙන් පවුවක් බාර අරගෙන නැහැ. ඔන්න ඔයාලා ඒකත් එක්ක ඉගෙන ගන්න. ඇයි චයිනා SAR කියලා දාන්නේ? මැකෝවා රාජ්‍යය ගැන බලන්න. තායිවානය ගැන බලන්න. ඒගොල්ලෝ මේ ක්‍රමයටම තියෙන රාජ්‍යයන් දෙකක්. හරි. right. පස්සේ නෙදර්ලන්තේ. අපි දන්නවා නෙදර්ලන්තේ ලංකාවට සම්බන්ධයි. අතීතේ ඉඳලා දැන් බලන්න මේ පරණ නම් නෙදර්ලන්තේ. හොලන්ඩ්. හරි. විලන්දේසි කියලා කියනවා. හරි. දැන් ඔය ගාල්ල නගරය වගේම නගරයක් නෙදර්ලන්තේ තියෙනවා. නෙදර්ලන්ත වැසියෝ ගාල්ලට ආධාර කරනවා. හරි. එතකොට මේ හොඳ රටවල්. ඒතර ලෝකේ ගත්තන් පස්සේ බයිසිකල් පාපැදි සංචාරය ගැන ගත්තන් පස්සේ මේ ලොකුවටම ලෝකේ පාපැදි පදින රට තමයි නෙදර්ලන්තේ. පෞද්ගලික දවස් දකින්න ඇති නෙදර්ලන්තේ අගමැති පවා බයිසිකලෙන් ගමන් කරන්නේ. ලංකාවේ මතක ඇති නෙදර්ලන්ත තානාපති එයා කොළඹට තමන්ගේ නිවාසයට යන්නේ තානාපති කාර්යාලය ඉඳලා බයිසිකලෙන්. හරි. ඒගොල්ලෝ ගොඩක් බයිසිකල් පදින ජාතියක් නෙදර්ලන්තේ. අන්න එහෙම
මේ හොඳ රටවල්නේ මේ මුලාරි ඉන්නේ. මේ රටවල් ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි මැප් එක අරන් මේ රටවල් වල තියෙන වැදගත් දේවල් ටික හොයන්න ඕනේ. දැන් ස්විට්සර්ලන්තේ කිව්වම මොනවද හොඳ දේවල් තියෙන්නේ? අයිස්ලන්තේ තියෙන්නේ කොහෙද? ඩෙන්මාර්කේ තියෙන්නේ කොහෙද? මොකක්ද හොඳ දේවල්? ස්වීඩන් තියෙන්නේ කොහෙද? දැන් ස්වීඩන් කියනකොටම අපිට මතක් වෙනවා මේ නොබෙල් ප්‍රයිස් එක. හරි නොබෙල් තෑග්ග. ස්වීඩන් පදනම් කරගෙන තමයි පටන් ගන්නෙ. ඒතර අපි දන්නවා මේ නොබෙල් තෑග්ග ස්වීඩන් වලත් දෙනවා. නෝර්වේ රාජ්‍ය ඔස්ලෝ වලත් දෙනවනේ සාමදාග්‍ය දෙන්නේ. නෝර්වේ රාජ්‍ය ඔස්ලෝ වල දෙසැම්බර් මාසේ 10. එතකොට ස්වීඩන් අගනගරේ තමයි අනිත් ටික දෙන්නේ. ඒතකොට බලන්නේ හොංකොං, නෙදර්ලන්ඩ්, බෙල්ජියම්, Google සමාගමේ ලොකු සර්වර්ස් තියෙන බෙල්ජියම් වල. අයර්ලන්තේ ඉතින් මේ රටවල් වල නම් ටික බලනකොටම ඒ නම් හරහා වල සාමාන්‍ය දැනීම කාරණා ටිකක් ඉගෙන ගන්න ඕන. දැන් මම මේ කරන්නේ මෙන්න ප්‍රශ්නේ මෙන්න උත්තරේ කියන එක නෙවෙයි මේ දකින හැම තැනකින්ම යම්කිසි කාරණයක් මතක් කරනවා. ඉතින් ඔයාලා මේ ටික සටහන් කරගෙන ඔයාලා ඒක ඔස්සේ ෆලෝ කරගෙන යන්න ඕන. දැන් අපි කියන්නේ SLAs වගේ විභාගයක් ගැසට් කරපු හැටිyon දඩබඩ ගාලා කරන්න බෑ. මෙන්න මෙහෙම පෙර සූදානමක් තියෙන්න ඕන. මාස ගාණක් කලින් ඉඳලා ඔයාලා මේක මෙහෙම මේ වෙලා දැන් මේ හොයන කාරණා ගොඩක් නේ අයර්ලන්තේ. ඉතින් අයර්ලන්තේ තියෙන්නේ කොහෙද? අපි දන්නවා දැන් අයිස්ලන්තය, මේ ස්විට්සර්ලන්ත, නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ජර්මනි මේ ඔක්කොම යුරෝපාකර රටවල්නේ. ඔක්කොම යුරෝපාකර රටවල්. හරි. එතකොට මේ ඕස්ට්‍රේලියාවනේ ඕස්ට්‍රියාව තියෙනවා. ඕස්ට්‍රේලියාව නවසීලන්තේ අයිති වෙන්නේ ආසියා සාන්තික රටවල් විදිහට ඒසියා පැසිෆික් කන්ට්‍රීස් විදිහට නෙදර්ලන්තේ යුරෝපාකරේ බෙල්ජියම් මේ පැත්තේ අයර්ලන්ඩ් මේ පැත්තේ මේ බලන්න ෆින්ලන්ඩ් මේ ඔක්කොම යුරෝපාකර රටවල්. ෆින්ලන්ඩ් ලෝකේ සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ෆින්ලන්ඩ් වල. හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ ෆින්ලන්ඩ් වල. හරි. UK නේ. ඔන්න සිංගප්පූරුව වෙන කලාපයක්. සිංගප්පූරුව 13 සවුත් ඒසියන් වල තියෙන එකක්. එක්සත් අරාබි එමිරාජ්‍ය, කැනඩා හරි ඒ විදිහට. ඔය විදිහට අපි බලන්න ඕනේ මේ රටවල් ටික දිහා බලන්න මේ රෑන්ක් එකේ මුල් හරින රටවල් කවුද කියන එක බලන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අවසාන වශයෙන් මේ වගේ ඉන්ඩිකේටර් එක අන්තිම හරිය ඉන්නේ කවුද මේ දකුණු සුඩානේ. අපි දැක්ක ලෝකේ 193 වෙනි රාජ්‍යයේ විදියට 2011 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්ව දකුණු සුඩානය. සෝමාලියාව අපි අහලා තියෙනවා මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය චාඩ් නයිජර් මාලි නේ මේ යුද්ධ තියෙන කලාප මාලි රාජ්‍ය කොම යේමන් නේ යේමන් මොසැම්බික් රාජ්‍ය ඉතියෝපියා දැන් ගොඩක් හොඳයි. හරි. මේ මැඩගස්කර් ඇෆ්ගනිස්තාන් මේව බලන්න කොහෙද තියෙන්නේ කියලා. හරි. ලංකාව විතර ගත්තාන් පස්සේ ලංකාව 89 වෙනි ස්ථානය. එතකොට 0.776 හරි මහ බැංකු වාර්තාවෙත් ඒකම තමයි තිබ්බේ. ඊට පස්සේ මේ ලංකාවට ඉහළින් ඉන්නේ ඉරානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය නෑ. ඔව්. ඉරානයේ ඉන්නවා මේ ටික නෑනේ 75නේ. හරි ලංකාවට ඉහළින් 75 තියෙනවා මේ ඉරානය. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ තියෙන්නේ මේ දකුණු ආසියාතික රට. දකුණු ආසියාතික රටවල් වලින් ගත්තන් පස්සේ ඉරානය තමයි අපිට එක කියලා ගන්න පුළුවන් 75 නිසා දකුණු ආසියාතික රටවල් වශයෙන් ගත්තන් පස්සේ අපිට වෙන ලංකාව දෙවෙනි ස්ථානයේ පවතිනවා. ඉන්දියාව පවතින ගොඩක් එහා, පාකිස්තාන ගොඩක් එහා තමයි තියෙන්නේ. හරි රයිට්. ඊපස්සේ නැගෙනහිර ආසියාව සහ ආසියා පැසිෆික් කියන කලාපය ගත්තන් පස්සේ අපිට පේන සිංගප්පූරුව 13 වෙනි ස්ථානයේ තිබ්බා. එතකොට මේ මැලේසියා වගේ රටවල් කිට්ටුව තියෙනවා. හරි. සිංගප්පූරුව කිට්ටුව තැනක තියෙන්නේ. ඒක නැගෙනහිර ආසියාව සහ ආසියා ඒ කියන්නේ පැසිෆික් කියන කොටස නිව්සීලන්ත, ඕස්ට්‍රේලියාව ඇතුළත්ව. හරි. මේ ටික තමයි තියෙන්නේ. ඊස්ට් ඒසියා. හරි. එතකොට මේ අපි දැක්ක ශ්‍රී ලංකාවේ 89 89 තව එකක් තියෙනවා 87 මේ 84 මේ උඩින් තියෙන තැන්. හරි. හරි ওই විදිහට ඉන්ඩිකේටර් එක දිහා බලන්න. ඊට පස්සේ අපි දැක්ක මේ ළඟදීම ආව ගෝලීය සාමදර්ශකය කියන එක. Global Peace Index එක. එතකොට ඕස්ට්‍රේලියාවේ මේ ආයතන මගින් යුත් කරපු සාමදර්ශකයත් එක්ක ලංකාව ස්ථාන 14ක් ඉදිරියට ආවා.
කලාපය ගත්තන් පස්සේ භූතානය තමයි කලාපේ ප්‍රමුඛතය. රටවල් 163ක් අතරින් බැලුවේ. එතකොට ලංකාව 67 වෙනි ස්ථානේ. අපිට පේනවා ඉන්දියාව 127. එතකොට ලංකාව 67 වෙනි ස්ථානට ආව රටවල් 103ක් අතුරින්. දකුණු ආසියාවේ දෙවෙනි සාමකාමී රට. එහෙනම් පළවෙනිය භූතානය. හරි භූතානය තමයි එක දකුණු ආසියාවේ දෙවෙනි සාමකාමී රට. අනිතර ඔයා බලන ලෝකේ තත්ත්වය මොකද්ද? අපි ඉන්න කලාපයේ දකුණු ආසියාවේ මොකක්ද තත්ත්වය? ආසියාවේ තත්ත්වය මොකද්ද කියන එක බලන්න සිද්ධ වෙනවා. හරි. ඒක සාමාන්‍යයෙන් මේකෙදී අපි මයින් පාවිච්චි කරන්න සමාජ social security කියන එක ගැටුම් මොනවා හරි තියනවද? හරි. උදව්කරණය කියන කාරණේ මේ පැත්ත තමයි බලන්නේ. සාමාන්‍යයෙන් භූතානය කියන එක අපි සලකන්නේ අ, වනගනත්වයේ අතින් ආසියා කලාපේ අංක 1ට නරට වශයෙන් තමයි භූතානය සලකන්නේ. සාමාන්‍ය වනගනත්වයේ 67ක් 70ක් අතර වගේ ප්‍රමාණයක් වනගනත්වයේ තියෙනවා. ලංකාව ගත්තොත් ලංකාවේ 30කට 31කට ආසන්න ප්‍රමාණය තමයි වනගනත්වයේ තියෙන්නේ. ඒක සාමාන්‍ය ලංකාවේ 32ක් වගේ කිරීම තමයි ටාගට් එක තියෙන්නේ. හරි. ඉතින් අමතර කාරණා මම ගොඩක් ඔය වගේ සාකච්ඡා කරනවා. අපිට පේන එතකොට මේ 20යි 26 Global Peace Index එක. හරි. මේ ඉන්ඩෙක්ස් එකේ සාමාන්‍යයෙන් මේ කලය දාලා තියෙන්නේ ඉතාමත් ඉහළ මධ්‍යම තත්ත්වයේ low very low අන්තර්ගත නැති. ඒතර අපිට පේනවා මේ නිල් පාට මේ හරිය කියලා කියන්නේ ඉතාමත් ඉහළ high ලංකාවේ වැටෙන මේ කලාපේ medium කියන හරිය තියෙන කහ පාට අපි බලමු මේක. ඔන්න බලන්න එතනත් අයිස්ලන්තය කියන එක නවසීලන්තේ 2 සිස්ටර්ලන්ඩ් අර අමුතු රටක් ඇවිත් තියෙන ස්ලෝවේනියාව. ඒක ඔන්න බලන්න සාමදර්ශක ඉස්සරට වෙලා අයර්ලන්තෙත් තියෙනවා. හරි. එතකොට ඕස්ට්‍රියාව තියෙන යුරෝපාකර රටක්. ඕස්ට්‍රියාව, පෘතුගාලය, සිංගප්පූරුව මෙතනත් 8 ඉන්න වර්ග 13 හිටියා. මේ ෆින්ලන්තේ මෙතන ඉන්නවා. ජපාන් දැන් අපි සාමාන්‍ය ජපානය වගේ බොහොම සාමකාමී රටවල්. ඩෙන්මාර්කේ ආයි තියෙනවා. මැලේසියාව. හරි. කැනඩා, භූතාන් තියෙනවා. හරි. භූතාන් කියන්නේ දැන් 16 වෙනි රටනේ ලෝකේ. ආසියා කලාපයක. හරි නෙදර්ලන්තයේ ආයි තියෙනෝනේ. ඔන්න වගේ අදහසක් ගන්න. අවසාන හරිය අපිට පේන දැන් රුසියා කියන එක තමයි රුසියා තමයි අන්තිමට තියෙන්නේ. ඒක හිතා ගන්න පුළුවන්. ඉතින් ආයි අමුතුවෙන් හිතන් දෙයක් නෑ. ඒ රුසියා අන්තිමට තියෙන්නේ. රුසියා අන්තිමට තියෙන්නේ ඇයි මේ? යුක්‍රේන මේ හරිය තියෙන්නේ ඇයි? ඊශ්‍රායල් මේ හරිය තියෙන්නේ ඇයි? ඇෆ්ගනිස්තාන් යේමන් මේ හරිය තියෙන්නේ ඇයි? සිරියා මේ හරිය තියෙන්නේ ඇයි? පාකිස්තාන් මේ හරිය තියෙන්නේ ඇයි? හැමතිස්සෙම මේ යුද්ධ ගැටුම්නේ සාමය කියන එක අවම රටවල් දින රුසියාව යුක්‍රේනියත් එක්ක හැපෙනවා. ඒගොල්ලෝ අන්තිම. ඊශ්‍රායලයත් ආයෙ ගැටුමක් තියෙන. ඇෆ්ගනිස්තාන්, පලස්තීන්, යේමන් මේ ඔක්කොම ගැටුම් කලාප. සුඩාන් නේ. හරිනේ. කොංගෝ රාජ්‍ය මේ ඔක්කොම තියෙන. ඒතකොට සාමදර්ශකයේ අවසාන හරිය තමයි තියෙන්නේ. ලංකාවේ 67 වෙනි ස්ථානේ. එතකොට ලංකාවට එහා පැත්තේ බලුවම අපිට පේනවා ලංකාවේ කහ පාටයි තත්ත්වේ. කහ පාටින් පෙන්වන්නේ. අර මැප් එක කහ පාට කියන්නේ මීඩියම්. ලංකාවට සාමාන්‍ය උඩ හරිය කිට්ටුවේ මේ ඉන්නවා මේ හයි කලාපේ ඉන්නවා. හැබැයි ලංකාවට බලන්න තව පොඩ්ඩෙන් එන්න ඕන හයි එකටනේ. එක පොයින්ට් එකෙන් තමයි ලංකාවින් දැන් ඒ 14ක් පැනල ඉස්සරහට. දැන් ඔයාලා මේ වාර හරියට දැනගන්නකොට අර නිකාම්ම සාමදර්ශකයේ ලංකාවේ 67 වෙනි ස්ථානේ යන්නේ එහෙම කටපාඩම් කළ වැඩක් නැහැ. මේක ඇනලයිස් කරන්න ඕන. ඔයාලගේ විභාගයේ අර අර්ධ ව්‍යුහගත හරි රචනා මාදලේ හරි එක අහන්නේ මෙවර සාමදර්ශකයේ ලංකාවේ ස්ථානයේ කීයද? ලංකාවේ එතකොට කැපී පෙනෙන වෙනසක් වුණාද කලින්ට වඩා? ලංකාවට දැන් එතකොට ඉස්සරහට අනාගතයේ තත්ත්වය මොකක්දනේ? ලස්සන විස්තර ගන්න පුළුවන් මේ කොළුවේ තිබ්බනේ. එතකොට එක පොයින්ට් එකක් ගියා නම් ඉස්සරහට 66ට පැනලා ලංකාව අනිවාර්යෙන් හයි කියන ලෙවල් එකට වැටෙනවා. පැහැදිලිද? අපි යන්නේ එහෙම තර්කානුකූලව මේක ඉගෙන ගන්න වෙනවා. ලංකාවෙන් සවුත් කොරියන් තියෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් සවුත් කොරියන් නෝර්ත් කොරියන් කියන්නේ ගැටුම් තියෙනවනේ. හරි. ඕමාන් තියෙනවා. කොස්ටාරීකා, නැමිබියානේ, පැරගුවේ, මොරොකෝට, තස්මේනියාවනේ, සෝරි ටර්ක්මිනිස්ටන් එක ශ්‍රී ලංකාව මේ හැරි තමයි තියෙන්නේ. හරි ඊට පහළින් තමයි මේ ටික තියෙන්නේ. දැන් ඔයාලට පේන ටක් ගාලා ලංකාව තව එක ස්ටෙප් එකක් උඩ පැන ගත්තා නම් ඇත්තනම 14ක් ලොකු පිම්මක් පැනලා වෙත් තියෙන්නේ. 14ක්
පැනලා තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඒට අපිට පේනවා මෙයා 14ක් පල්ලෙහාට බහැලා. මේ ඕමාන් වගේ රාජ්‍ය 26ක් පල්ලෙහාට බහැලා. හරි. මේක ලස්සනට පේනවා මේ ආජන්ටිනා බොහෝම පල්ලෙහාට පැනලා. හරි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ලංකාව 14ක් ඉස්සරහට ඇවිල්ලා මේ උඩ පේනෝනේ. අයලන්ත කියන එකට කලින් අවුරුද්දෙත් අයලන්නේ. අන්න බල ලස්සනට පේනවා ඇනලයිස් කරන්න පුළුවන්. නේ පියවරක් පෙන්වන්නේ නැහනේ. අයලන්තේ කලින් අවුරුද්දෙත් අයලන්තේ තමයි නිව්සීලන්ත එකක් ඉස්සරහට ඇවිල්ලා ස්විට්සර්ලන්ත පැනලා මෙයා ඉස්සරහට ඇවිත් තියෙනවා. ජපන් ලොකු පිම්මක් පැනලා තියෙනවා. හරි. මේ රට ගොඩක් පිම්මක් දැන් මේ නම්වත් අපි දන්නේ. හරි. පිම්මක් පැනලා තියෙනවා. හරි. අන්න ඒක ඇනලයිස් කරන්න. හරිද? රයිට්. ඊට පස්සේ දැන් මම ඇත්තටම මේ ගන්නේ මේ පත්තරේ මේ දවස්වල අපි දකින නිවුස් ටිකක් තමයි මම මේ ගත්තේ. එතකොට අපි ඩේලි පුවත්පත්වල යන මේ නිවුස් එක ඇනලයිස් කරගන්න ඕන. හරි. ඔයාලා දකින්න ඇති මේක හොඳ නිවුස් එකක් ඇත්තටම. අපි දැක්ක මේ ඇමරිකාවේ නව ආනයන තීරබදු ශ්‍රී ලංකාවට හිමි තැන කියන එක. එතකොට මේ රටවල් 60ක් සඳහා නව තීරබදු පනවලා තියෙනවා. එතකොට ලංකාවට ඒක ඇත්තට හොඳ වාසදායක තත්ත්වයක්. රටවල් 19ක්. රටවල් 17ක් එක්ක යුරෝපා සංගමය සහ තායිවාන. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ එක්සත් රාජධානී එක්ක 10%ක බද්දා. හරි අවුම් බදු මට්ටම්. ඔයාලා දැක්ක පහුගිය කාලේ 40 වගේ ලෙවල් වල තිබ්බා. ඉතින් මේක ලංකාවට වාසිදායකයි. හරි ලංකාව වගේ රටකට රටවල් 17කට 10%ක වගේ අඩුම තීරු බද්දක් තියෙන. ඒකට අපි ලංකාවෙන් ගොඩාක් වෙලාට ඇමරිකාව පැත්තට යවණේම තියෙනනේ. අපේ ඇඟලුම් කර්මාන්තය. ඉතින් එහෙම යවණේකට මේ තීරු බද්ද කියන එක ඒගොල්ලෝ අඩුවෙන් ගන්නවා කියන එක හරි වාසි. මේ කෝට් එක 130 40 තමයි තිබ්බේ. හරි. එතකොට දැන් අනිකුත් රටවල් 46 සඳහා 12.5. ඒ කියන්නේ චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ ප්‍රබල ආර්ථිකයන්ට වැඩි බදු කාණ්ඩයක් තියෙන රටවල් 46කට මෙහිමයි රටවල් 19කට මෙහිමයි රටවල් 17යි යුරෝපා සංගමය සහ තායිවානය. ඇයි රටවල් 19ක් වෙන රටවල් 17ක් ප්ලස් දාන්නේ? තායිවානය රටක් වශයෙන් සැලකන්නේ මම දැන් කිව්වා තායිවානය කියලා කියන්නේ චීනයට අයිති සයන් බල ප්‍රදේශයක්. ඒකයි තායිවාන රටක් වශයෙන් සැලකලා නැත්තේ. EU ගැන මම විස්තර කරන යුරෝපා යූනියන් එක ඒක වෙනම එකක්. ඒගොල්ලන්ට වෙනම කලාපයක් තියෙන රටවල් 27ක් තියෙනවා. ඒගොල්ලන්ටත් 10%ක බද්දක් තමයි තියෙන්නේ. බදු පැනවීමට හේතුව සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය. එතකොට අපිට පේනවා මේ බලහත්කාර ශ්‍රමය යොදා නිපුණ භාණ්ඩ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති බදු වලට හේතු තියෙනවා ලංකාවේ. ඒ වගේම බලහත්කාර ශ්‍රම ආනයන සීමා කිරීම පියවර ගැනීම නිසා ශ්‍රී ලංකාවට අඩු බදු අනුපාතයක් හිමි වෙලා තියෙනවා. ඉතින් රචනා මාදිලේ ප්‍රශ්න වලට මේ කාරණා දැනගන්න ඕන. ඇයි ලංකාවට අඩු උනේ මේක රටවල් කීයකට මේක හම්බුණාද? මේ විදිහින් ඇත්තටම හොඳට ඇනලයිස් කරලා ගන්න ඕන කාරණා. හරි. දැන් මම මේක අර නෝට්බුක් එකට දාලා නිවුස් එක මම නෝට්බුක් එකෙන් තමයි මේ ලස්සනට හදාගත්තේ මේ ඉන්ෆෝග්‍රැෆික්ස් කියන එක. හරි පත්තරවල දැක්කලා තියෙන මේ වගේ ඉන්ෆෝග්‍රැෆික්ස් කියන එක හදලා තියෙනවා. දැන් අපිට ලස්සනට මේක නෝට්බුක් එකෙන් හදන්න පුළුවන්. මම හිතන්නේ නෝට්බුක් එක සම්බන්ධව ඔයාලා ලෙසන් එකකට හිටියා. හරි. ඉතින් පාඩම් කරද්දිත් හරි ලේසි හරියට මතක හිටින මේකනේ. මේ ක්‍රමවේද පාවිච්චි කරන්න කටපාඩම් කරන්න දෙයක් නැහැ. තර්කානුකූල විදිහට බොහොම මතකයේ රැඳෙන ආකාරයෙන් මේක කරගෙන යන්න පුළුවන්. ඔන්න අපි යුරෝපා යූනියන් කියන එකත් මම මේ ගාම විස්තර කරගෙන යන්නම්. යුරෝපියන් යූනියන් එක EU කියලා කියනවා. මේක තමයි යාළගේ සිම්බල් එක. මට දන්න කෙනෙක් කියන්න මොකද්ද මේ EU කියලා කියන්නේ? chat එක පාවිච්චි කරමු. දන්න කට්ටිය දාගෙන යන්න EU කියන්නේ මොකද්ද? යුරෝපා යූනියන් කියන්නේ මොකද්ද? දැන් ශිවා දාලා තියෙනවනේ UN එක ගැනනේ අපි කලින් UN ගැන කතා කරානේ. United Nations කියන එක. ඒ වගේ EU කියලා කියන්නේ මොකද්ද? දැන් ඉන්න හැම කෙනාම දාන්න මොකක් හරි දෙයක් දැනගන්න දන්නේ නැහැ හරි අදමයි ඇහුවේ හරි පොඩ්ඩක් අර එහෙම පොඩි මේ සංවාදශීලී වෙන්න අපි ඔන්ලයින් අවකාශයක ඉන්නේ ෆිසිකල් ක්ලාස් එක නම් කතා කරලා අහන්න පුළුවන් මොකද කියන්නේ දැන් EU කියන එක
ඒ කියන්නේ අදහසක් තියෙනවද? අහලා තියෙනවද යුරෝපා සංගමය ගැන? එකපාරට මම මේ පැනල යුරෝපා සංගමය ගත්තේ ඇයි මෙතෙන්ට? එතකොට දැන් අපිට අර බදු කෝට් එක ගැන කතා බහ කරද්දී යුරෝපා සංගමය කියන එක ටක් ගාලා කෙනෙකුට මතක් වෙන්න ඕන අපිට යුරෝපා සංගමයනුත් තිබ්බ නේද GSP+ කියලා එකක්. ඔන්න මතක් වෙන්න ඕන අර මේක එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ මතක් කිරීමත් එක තමයි යන්නේ. හරි? ඔව්. PDS කැකිරාව දාලා තියෙනවා යුරෝපා රටවල සහයෝගීතා එකතුවක්. හරි? very good. එතකොට දැන් මම අහනවා ඔව් survey of western countries. හරි? ඒක බටහිර රටවල් කියන එක මේ අපි යුරෝපියන් countries වෙන්න ඕන මේ ශිවා. Union of 17 European countries නෙවෙයි 17 කියන එක වැරදි. European countries වල එක මුතුවක් තමයි. හැබැයි 17 නෙවෙයි. ශිවා එක 28 වෙන්නේ දැන් 2020 වෙනකන් තමයි 28 ආවේ. හරි හොඳයි. දැන් බලන්න ඔයාලා කියන උත්තරත් එක්ක මට තේරෙනවා ඔයාලට කියලා දෙන්න ඕන කාරණේ නේ. දැන් ඒතර ඔයාලා තාම දන්නේ ඒක 28ද 27ද කියන කාරණේ. ඒක 27ක් වෙලා තියෙනවා. දැන් ඔන්න ඕක තමයි ඔයාලගේ දාන උත්තරවල තියෙන වැදගත්කම. හරි දැන් මට සුජා දාලා තියෙනවා Union of 17 European countries not 17 and 27. හරි අන බලන්න එතකොට ඔයාගේ අදහස මම දන්නවා. මට කරෙක්ට් කරගන්න පුළුවන් ලස්සනට කියන්න පුළුවන් මොකද්ද කියන කාරණේ. අසල දාලා දෙන 27 නේ. නිපුණ දාලා තියෙන 27 කියන්නේ ඒගොල්ලෝ අප්ඩේට් වෙලා තියෙනවා. ඒතර ශිවා අප්ඩේට් වෙලා නැහැ. හරි අමතක වෙලා තමයි තියෙන්නේ. හරි. right. එතකොට අපි දන්නවා මේ යුරෝපා කරේ තියෙන යුරෝපා මහද්වීපයේ තියෙන රටවල් 28ක් එකතු වෙලා තමයි යුරෝපා සංගමය හදාගත්තේ. ආරම්භයේදී යම් කිසි රටවල් ප්‍රමාණයෙන් පටන් අරගෙන මෑතක් වෙනකම් රටවල් 28ක් තිබ්බා. හරි. එතකොට මේ සමහරට අහලා ඇති මේ සෙනගන් ඒරියා එක. හරි. එතකොට මේ වචනත් එක්ක ඔය සෙනගන් ඒරියා කියන එක ෆ්‍රී වීසා තියෙනවා. ඒ කලාපය තුල වීසා අවශ්‍ය නැහැ. සෙනගන් ඒරියා එකට අදාළ රටවල්. ඔය දැන් අපේ ලංකාවේ සෙනගන් ඒරියා වලට යන්න කියලා වීසා ගහනවා. හරි. ඒතර ඒකේ තියෙන රටවල් ටික යුරෝපා කරේ තියෙන තවත් රටවල් ටික. එතකොට 27 countries තමයි තියෙන්නේ. එතන මෙතන පිළිවෙලට දැන් අර මම කියවනේ කලින් මැප් වල ගොඩක් යුරෝපයේ වනේ ඕස්ට්‍රියා, බෙල්ජියම්, බල්ගේරියා, ක්‍රොේෂියා, සයිප්‍රස් නේ මේව ඔක්කොම ඩෙන්මාර්ක්, එස්ටෝනියා මේ ඔක්කොම ටික මේ යුරෝපා කරේ තියෙන රටවල් මේ 27ක් එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට අවසාන වශයෙන් යුරෝපා සංගමයට එකතු වුණේ ක්‍රොේෂියාව. ඔන්න මතක තියාගන්න අපිට අහන්න පුළුවන් කාරණයක් තමයි අවසන් වතාවට කවුද යුරෝපා සංගමයට ඉවත් වුණේ කවුද එකතුනේ සහ ඉවත් වුණේ මේ එකතුනේ 2004 එකතු වෙලා තියෙනවා 2007 එකතු වෙලා තියෙනවා මේ එකතු වෙච්ච කට්ටිය. හරි. ඊට පස්සේ බලන් යනකොට 1958 තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. 58 බෙල්ජියම්, ජර්මනි, ප්‍රාන්ස්, ඉතාලි, ලක්සම්බර්ග්, නෙදර්ලන්ඩ් මේ වගේ රටවල් එකතු වෙලා තමයි පටන් ගත්තේ. මෙන්න අර හොයාගෙන යනකොට අපිට පේනවා 73 දී තමයි එකතු වෙලා තියෙන ඩෙන්මාර්කය, අයර්ලන්තය, UK ඔන්න බලන්න ලස්සනට පෙන්නනවා 2020 1.31 වෙනිදා UK මේකෙන් අයින් වුණා. 2016 ඉඳලා වගේ ආපු ගැටුමක් අවුරුදු 4ක් තිස්සේ ගිහිල්ලා 2020 1.30 තමයි යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානි නැත්නම් බ්‍රිතාන්‍ය ඉවත් වෙන්නේ. හරි. ඊළඟට මේ අපි දන්නවා අපි අහලා තියෙන එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය එංගලන්තේ ඔහොමත් අහලා තියෙනවා. ඔයත් පදවල වෙනසක් තියෙනවා. හරි. එක්සත් රාජධානිය කියන්නේ එංගලන්තේ නෙවෙයි බ්‍රිතාන්‍ය නෙවෙයි උතුරු අයර්ලන්තේ නෙවෙයි. අයව අපි හරියට දැනගෙන ඉන්න ඕන. හරිද? නිකම්ම ප්‍රශ්නයක් කියලා උත්තරේ මොකක්ද කියලා කිව්වොත් අපි very good Brexit කියන එක. Brexit කියන එක. ඒ ක්‍රියාවට අපි කිව්වේ Brexit කියලා කිව්වේ. හරි. එතකොට මේ තියෙන සෙනගන් බෝඩර් කන්ට්‍රීස් ටිකක් දාලා තියෙනවා. ඒකට ෆ්‍රී ඒරියා ටික. හරි. අපි දාන්න ඊට පස්සේ මේගොල්ලෝ මේ කලාපයේ රටවල් 21ක් පාවිච්චි කරන නිල වශයෙන් යූරෝ කියන කරන්සි. යූරෝ කියන මුදල් ඒකකය. ඔන්න දැන් රටවල් 27යි තියෙන්නේ 28ක් තිබ්බා. බ්‍රිතාන්‍ය ඉවත් වුණා 27යි තියෙන්නේ. ඒ 27න් 21 කරනවා යූරෝ කියන කරන්සි එක. හරි. යූරෝ කියන කරන්සි එක. දැන් මම කිව්වනේ මේක පටන් ගත්තේ මේ සීන් එක 2016 ඉඳලා කියලා. හරි.
2016 දී මහා ජනමත විචාරණයක් තිබ්බ ලෝකේ බලාගෙන හිටපො. එතකොට මේ බ්‍රිතාන්‍යයේ මිනිස්සු ජනතාව කිව්වා 1973 දී අපි මේ සම්බන්ධ වෙච්ච යුරෝපා සංගමයෙන් අපිට ඉවත් වෙන්න ඕන. හරි ඉවත් වෙන්න ඕන කියලා ඒකට මේ ජනමත විචාරණයක් ගෙනාවා. හරිද? එතකොට දැන් ජනමත විචාරණයක් ගෙනල්ලා එවෙලේ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ඉල්ලාස් වෙන්න වුණා. ඩේවිඩ් කැමරන් ඔබට අතීතයේ මතකයි නම් ඩේවිඩ් කැමරන් හිටියේ. ඊට පස්සේ තෙරේසා මේ ආවා. එයාගේ ඉල්ලාස් වීමත් එතකොට දැන් රජයේ හිටියේ ආණ්ඩු පක්ෂයේ හිටියේ අපි ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ කියන මතය. ජනතාව කිව්වා අපි යුරෝපා සංගමයෙන් ඉල්ලාස් වෙන්න ඕන කියන කාරණේ. ජනතාවගේ පැත්ත ජයග්‍රහණය කරා 52ක් වෝට් අරන් ජනතාව ජයග්‍රහණය කරා. එතකොට ඩේවිඩ් කැමරන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය කන්සර්වේටිව් පාර්ටි එකේ හිටියේ එයා ආගමැතිකමෙන් ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්වලා 2018 ඒ වගේ ටාගට් එකක් දුන්නා මේක ඉවත් වීමේ ක්‍රියාවලිය සඳහා බ්‍රෙක්සිට් එකේ. හරිද? එතකොට ඇත්තටම 2020 ජනවාරි 31 ඔෆිෂියලි ලෙෆ්ට් වෙනවා යුරෝපන් යූනියන් එකේ. ඔකත් එක්ක මේ අගමැතිවරුන්ටත් අපලාව තෙරේසා මේ ඉවත් වුණා. ඊට තව කෙනෙක් ආවා. හරි. එතකොට ඇත්තටම හේතුව තමයි මේ යුරෝපා සංගමේ රටවල් එක බොහොම මේ ලිහිල් ප්‍රතිපත්ති තියෙනවා. ඔයාලා දැක්ක අර සමහර වෙලාවට කලාපයේ අයට කලාපෙට එන්න පුළුවන් වීසා නැතුව. ඕකේ ලොකු ප්‍රශ්නයක් වුණා. අන්තිමේ බ්‍රිතාන්‍ය වගේ රටවල් වල මේ බ්‍රිතාන්‍ය ස්වදේශකයන්ට වඩා පිට රටවලින් ආපු කට්ටිය කොලනි වැඩි වුණා. කොලනයිසේෂන් කියන එක වුණා. ඒකත් එක්ක බ්‍රිතාන්‍ය ප්‍රශ්නයක් වුණා. දැන් බ්‍රිතාන්‍ය ජාතික ටික ටික අඩු වෙනවා පිට ආපු කට්ටිය වැඩි. ඒකත් එක්ක තමයි මේගොල්ලෝ අයින් වෙනුණා කාරණේ ආර්ථික ප්‍රශ්න මේ ට්‍රේඩ් බැරියර්ස් ආවා. හරි. ඉමිග්‍රේෂන් ෂිෆ්ට් එක ප්‍රී මූව්මන්ට් එකත් එක්ක අර කිව්වා වගේ ඒ රටවල් වලට බොහොම පහසුවෙන් ඉමිග්‍රේෂන් මයිග්‍රේෂන් එක සිද්ධ වෙනකොට ප්‍රශ්නයක් වුණා. හරි ආර්ථික ප්‍රශ්නයක් ආවා. හරි. ඒකත් එක්ක තමයි ඒගොල්ලෝ 2020 ජනවාරි 31 තමයි මේගොල්ලෝ අයින් වුණේ. ඒතකොට ඒගොල්ලන්ට දෙසැම්බර් 31 දක්වා ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් තිබ්බා. එතකොට ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී ඔයාලට ඕන සලකලා බලලා ආයෙත් තිබ්බේ. ඒතර මෙන්න මේක මතක තියාගන්න මේක අහන්න පුළුවන් ප්‍රශ්නයක. ඕක තමයි බ්‍රෙක්සිට් කියලා කිව්වේ. හරි. බ්‍රිටිෂ් එක්සිට් කියන එක බ්‍රෙක්සිට් උනා. හරි.